ඔබ තාමත් බලන් ඉන්නේ ජේසුස් වහන්සේ එනතුරුද? එහෙනම් ඔබ රැවටිලා. ජේසුස් පිහිටයි. ඔයාලට පොරොන්දු වුණා වගේම අපි කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණා ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන අපි බයිබලයේ අරගෙන හරියට විග්‍රහ කරනවා කියලා. ඉතින් ඒක තමයි අද දවස. මම විශ්වාස කරනවා ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්න ඇති කියලා. හොඳයි, ඇත්තටම අපි බලමු ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සිදු වුණා කියලා මම කියනකොට ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒක බයිබලයේ ආකාරයෙන්ම අපි හරියට විග්‍රහ කරලා බලමු. අපි පළමුවට දැනගන්න ඕන දෙවියන් වහන්සේ කියලා අපිට බයිබලයේ මුල් උප්පත්ති පොතේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියලා තියෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ කියලා තියෙනවා. ඊට පස්සේ අලුත් ගිවිසුමට පාපුවම යේසුස් වහන්සේ, මෙසියස් වහන්සේ ගැන කියනවා, ක්‍රිස්තුස් වහන්සේ කියනවා, ශුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. එතකොට මේ හැම එකකින්ම කීප දෙනෙක් ගැන කියනවද? එහෙම නැතිනම් එක්කෙනෙක් ගැන කියනවද? ඔයාලා හැමෝම දන්නවා. අපි හැමෝම දන්නවා එකම දෙවියන් වහන්සේ විතරයි කියලා ඔයාලා හැමෝම දන්නවා. එහෙනම් මොකද්ද මේ නම් වලින් සඳහන් වෙන්නේ? අපි මේක හරියට අධ්‍යයනය කරේ නැත්නම් ඔයාලට ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මම බයිබලයේ ආකාරයෙන්ම කියලා පෙන්නන්නම්. අපි ඉස්සෙල්ලාම බලමුකෝ මේ හැම නමකින්ම මොකද්ද උන්වහන්සේ අදහස් කරේ කියලා. ඒක කියනවා නික්මයාම පොතේ. නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ කියනවා එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටිම්ද එසේම සිටිමි මෝසෙස්ට කීසේක. උන්වහන්සේ කියනවා මම යම්සේ සිටිම්ද එසේම සිටිමි. මම මොන විදිහට හිටියත් ඒ මම තමයි කියලා. ඒ නිසා තමයි අපි දන්නවා අපේ 50-10 නික්මයාම 20-50 වල දෙනවා මා හැර අන් දෙවිවරු තට ඇසුව නොසිටවයි කියලා පනතිම තියෙනවා. එහෙනම් අපි දන්නවා එකම දෙවියන් වහන්සේ තමයි ඉන්නේ කියලා. එහෙනම් මොකද්ද මේ අපිට වෙච්ච පටලැවිල්ල? අපි බලමු මොකද්ද වෙච්ච පටලැවිල්ල කියලා. මේකෙදි අපි බලමු මතේතුමාගේ පොතේ පෙරලා ගන්නවා. මතේතුමාගේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්තන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝක අන්තිමේ දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි. උන්වහන්සේ කියනවා හැමදාකම ලෝකාන්ත වෙනකම් උඹලත් එක්ක ඉන්නවා කියලා. එතකොට අපි තවත් බලාගෙන ඉන්නවා නම් උන්වහන්සේ එනතුරු අපි එතන මුලා වෙලා කියලා තමයි මම පිළිගන්නේ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ අපිට අනාවරණය කරලා තියෙනකොට අපිට ඒක රහසක් ඇද්ද තියාගන්න බැරි නිසායි ඔයාලත් එක්ක මේ වචන බෙදා ගන්න යන්නේ. හොඳයි, මම තවත් ඔයාලට දැන් මම පැහැදිලි කරන්නම් ඔයාලට මේ ජේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. අපි බලමු සුදු යොහාන් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. මට මේක දිගට ගන්න අමාරුයි. ඔයාලා මම විශ්වාස කරනවා ඔයාලට තේරෙයි කියලා. 20 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේ ප්‍රේම කළා වූ රාත්‍රියේ කෑමේදී උන්වහන්සේගේ ලපැත්තේ හාන්සිව සිට ස්වාමිනී ඔබ පාවා දෙන්නා කවුද ඇසුවා වූ ගෝලයා පස්සෙන් එනවා දුටුවේය. ප්‍රේතස් ඔහු දැක ස්වාමිනී මොහු ගැන කිමෙක්දැයි යේසුස් වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේද මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව වරෙන්නැයි ඔහුට කීසේක. ඒහින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතල විය. එසේ වී නමුත් යේසුස් වහන්සේ මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකදයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතයි නොකීසේක. දැන් මේ වචනේ ගත්තොත් ඔයාලා හරියට අවබෝධ කරගන්නවා නම් පොඩක් හිතලා බලන්න. දැන් මෙතන වෙන්නේ පුතේ මෙතන පේදුරු ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නකොට ජීවත් වෙලා ඉන්නකොට පේදුරුට කියනවා පේදුරු නුඹ අද ඉඳන් මසුන් අල්ලන්නෙක් නෙමෙයි මිනිස්යන් අල්ලන්නේ බවට පත් කරනවා කියලා. නමුත් ජේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ඔවුන් කාලයක් යනකොට සතියක් දෙකක් ගත වෙනකොට මෙයාලා නැවත අර පුරුදු විදියට ආයෙ මාළු අල්ලන්න ගියා. ඒ මාළු අල්ලන්න ගිහලා ඉන්නකොට තමයි ජේසුස් වහන්සේ මලෝගෙන් නැකිලා දින 40ක් ඔවුන් එක්ක සැරිසැරුවා. ඒ අතර තිබේරියස් මුහුදු තීරයේදී වෙච්ච සිද්ධියක් තමයි දැන් මම ඔයාලත් එක්ක මේ බෙදාගත්තේ. එතකොට එතනදී උන්වහන්සේ ඇවිල්ලා ඔවුන්ගේ මාළුවෙක් කිල්ලනවා මාළු අල්ලලිද්දි. ඔවුන් කියනවා ස්වාමිනේ රැයලි වෙනකන් දුක්ඛින්ද ස්වාමිනේ කියලා කියන්නේ මොකද ජේසුස් වහන්සේ වඳුනන්නේ නැහැ. කියනවා මේ අපි එළි වෙනකන් දැඟලුවට අපිට කිසිම දෙයක් හම්බුනේ නැහැ කියලා. ඒතර උන්වහන්සේ කියනවා දකුණු පැත්තෙන් දැලෙලන්න කියලා. එතකොට ඒ එළපුවම මාළු 153ක් ආව වෙනවා ලොකු මාළු. එතනදී පේදුරුට දැනෙනවා මේ උන්වහන්සේම තමයි වෙන කවුරුවත් නෙමෙයි කියලා. ඔහුට අග්ගහලා මුහුදට පැනලා අර කට්ටියට දැලා දාන් එන්න වෙලා යන නිසා මොහු ඉක්මනට ජේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳලා උන්වහන්සේත් එක්ක සාකච්ඡා වෙන වෙලාවේදී වෙච්ච සිද්ධියක් තමයි මම මේ ඔයාලට කිව්වේ. අද සුදු යොහන් 21 20 ඉඳන්. එතනදී හොඳට ඔයාලා කල්පනා කරලා
බලන්න පේදුරුට අඬ ඔබ වරේ මාත් එක්ක යන්න කියලා. අඬ ගන්නකොට පේදුරු දකිනවා යොහාන් පිටිපස්සෙන් එනවා උන්වහන්සේ ළඟට. එනකොට තමයි අහන්නේ යොහාන් ගැන මොකද කියන්නේ කියලා. එතකොට එතන කියන කතාවනේ මා එනතුරු ඔහු ඉන්නවට මම කැමති නම් නුඹට මොකද? නුඹ වරෙන් කියලා කියනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට එතනදී තේරුම් ගන්න ඕන දේ තමයි ජේසුස් වහන්සේ යොහාන් මැරෙන්න ඉස්සරින් එනවයි කියන කතාව තමයි කිව්වේ. එතකොට අද වෙනකන් යොහාන් ජීවත් වෙන්නේ නැත්තම් අපිට එතනදී තේරුම් ගන්න පුළුවන් ජේසුස් වහන්සේ නම් යොහාන් මැරෙන්න ඉස්සරින් ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි එන්න මේ එක හොඩුවාවක් මම ඔයාලට කිව්වේ. එතකොට අපිට තව ගොඩාක් තියෙනවා. අපිට තව ගොඩාක් කාරණාවල් තියෙනවා බලන්න. හොඳයි එහෙනම් අපි තවත් මේ ගැන විග්‍රහ කරමු. අපි දේවචනයෙන්ම බලමු. යොහාන් තුමාගේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 31 මේ ලෝකයේ විනිශ්චය දැන්නිය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනු ලබන්නේය. මම වනාහි භූමියෙන් නොසවනු ලැබුවොත් සියල්ලම් මා වෙතට ඇදගන්නෙමි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්න සිටිසේක්දයි අඟවන පිණිසය. එබැවින් සමූහයා උන්වහන්සේට උත්තර දෙමින් ක්‍රිස්තුස් වහන්සේ සදාකල් සිටිනසේකයි අපි විවස්සාවෙන් ඇසිමුව. එසේ විනම් මනුෂ්‍ය පුත්‍රයා උසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදයි කීවෝය. දැන් මේ වෙනකොට ගෝලයන්ටවත් ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ දීමනාව බලය දීලා තිබුණ නැහැ. එතකොට තේරුම් ගන්න අමාරු මේ දේව වචනේ. මේක ශුද්ධාත්ම බලයෙන්ම මිසක් තමන්ගේ ප්‍රඥාවෙන් මේක දැනගන්න බෑ. දැන් මෙතනදී ගෝලියෝ හිතාගෙන හිටියේ ජේසුස් වහන්සේ දැන් මෙතන කියන ඔසව ගන්නවා කියලා කියනකොට මෙයාලා විවස්ථාවෙන් අහලා දෙන කොහමද? ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ සදාකල්ම අපිත් එක්ක ඉන්නවා කියලා. දැන් ඒක දැන් ගෝලයන්ට ප්‍රශ්නයක් වෙනවා. ගෝලියෝ අහන ස්වාමීනි එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා කිව්වේ කියලා කියනවා. එතකොට මොකක්ද උන්වහන්සේ කියන්නේ බලන්න මෙන්න මේවල කොච්චර අපි බැරෑරුම්ම තේරුම් ගත්තොත්ද මේක තේරෙන්නේ කියලා ඔයාලට තේරෙනවා නම් අපි පෙරලා ගමුකෝ මතයුතුමාගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17ට ඔන්න බලන්න මේ වචනෙට උන්වහන්සේ දෙන උත්තරේ. මේක අපි මෙන්න මේ විදිහට බැලුවොත් තමයි අපිට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දේව වචනේ. නැත්තම් අපි තේරෙන්නේ නැහැ. අපි උඩින් පල්ලෙන් බලලා මේක තේරුම් ගන්න අමාරුයි. ඔන්න බලන්න මෙතන කියනවා දැන් අතන කිව්වනේ මේ ගෝලියෝ අහනනේ ස්වාමීනි එහෙනම් විවස්ථාවේ කියලා තියෙන ඔබ වහන්සේ අපිත් එක්ක හැමදාම ඉන්නවා කියලා. ඉතින් ඔබ දැන් ඔසව ගන්න යනවා කියලා කියනකොට ගෝලයන්ට ප්‍රශ්න කියලා අහද්දී උන්වහන්සේ කියන මෙන්න මේ මොන බන් මතෙව් 5:17 විවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමි නොසිතල්ලා. උඹලා හිතන්න එපා මම මේක වෙනස් කරන්න ආවා කියලා. විවස්ථාව වෙනස් කරන්න මං ආවේ නැහැලු. සම්පූර්ණ කරන්න මිස අවලංගු කරන්න නාවෙමි. සැබවක් නුඹලාට කියමි. අහසත් පොළවත් පහව යන තෙක් සියල්ල සිදුවෙන තුරු විවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එහෙනම් එතනදී ඔන්න උන්වහන්සේ කියන අතන අහනවා විවස්ථාව කියලා දෙනවා ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. දැන් ඔබ ඔසව ගන්න යනවා කියලා කියනකොට උන් අහන පස්සේ උත්තරේ උන්වහන්සේ දෙනවා එහෙම. විවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් ලෝකාන්තිම වෙනකන් අහසත් පොළවත් විනාශ වුණත් එක පහ වෙන්නේ නැහැ කියලා. එහෙනම් එතනදිත් අපිට දැන් තේරුම් ගන්න පුළුවන් විවස්ථාවේ තියෙනවා උන්වහන්සේ ඉන්නවා කියලා. ඒ විවස්ථාව එහෙමම තමයි කියලා උන්වහන්සේ එතනත් අඟවනවා. හොඳයි ඒ වගේම අපි තවත් තියෙනවා අපි. තවත් මේ MM කාරණා වලට යනවා. හොඳයි එහෙනම් අපි මේ පරිච්ඡේදවල බලමු. අපි තවත් ඒ ගැන හොඳට පැහැදිලි කරගමු. මම දැන් ඔයාලට ඒක බෙදා ගන්න යනවා ලූක් තුමාගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ. මේ වෙනකොට ජේසුස් වහන්සේ මැරිලා උන්වහන්සේ මලවුන්ගේ නැකිලා ඉන්නකොට දැන් මේ ගෝලියෝ කතා කරගෙන ඉන්න උන්වහන්සේ ගැන මේ ප්‍රවෘත්තිය ගැන වෙච්ච දේ ගැන කතා කරගෙන ඉන්නකොට වෙන සිද්ධියක් තමයි මෙතන. ඔන්න මේකත් ඔයාලා පැහැදිලිව අහගන්න. ඔවුන් මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔවුන් මැද සිට නුඹලාට සමාදාන වේවායි ඔවුන්ට කීසේක. නමුත් ඔහු ත්‍රස්තව බයපත් ආත්මයක් පෙනුනේ සිතුවෝය. උන්වහන්සේ උන්ට කතා කොට නුඹලා කැළඹෙන්නේ මක් නිසාද? නුඹලාගේ සිත්වල සංකා හටගන්නේ මක් නිසාද? මාගේ අත්පා බලා ඒ මමම බව දැනගනිල්ලා. මා අතගා බලාපල්ලා. මක් නිසාද? මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතයි කීසේක. උන්වහන්සේ මෙසේ කියා තමන් අත්පා ඔවුන්ට පෙන්වූසේක. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියේදී උන්වහන්සේ ඔවුන්ට කතා කොට කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක. ඔහු බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය. උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියේ කෑසේක. ඔවුන්ට විශ්වාස ඇති කරන්න, ඔවුන්ට මේක සත්‍යයි කියලා පෙන්වන්න උන්වහන්සේ කරපු දේවල් හිතන්න. දැන් මේ ජේසුස් මලෝගෙන් නැකිලා ඇවිල්ලා හැබැයි මේ ආවේ මාංශයෙන්. මොකද මල කඳ කියන්නේ මාංශය. ඒ මාංශයට ආත්මය ගියාට පස්සේ නැවත ඒ මාංශය ප්‍රාණවත් වෙලා ඔවුන් එක ඇවිල්ලා තමයි මේ කියන්නේ. ඔවුන් හිතනවා මේ ආත්මය ආවේ කියලා. හැබැයි උන්වහන්සේ කියනවා නෑ ආත්මයක් නෙමෙයි. බලන්න මේ අල්ලලා බලපල කියලා උන්වහන්සේ අල්ලලත් පෙන්වනවා. ඒ කියන්නේ මම මාංශයෙන් එනවා කියලා උන්ට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන. නැත්තම් උන්ට විශ්වාස නැති වෙනවා උන්වහන්සේ මාංශයෙන් ආවද කියලා. දැන් ඕක ශුද්ධාත්මයන් වහන්සේ විදිහට එදා ඉඳන්ම හිටියානම් ඔය ගෝලියෝ එදා ශුද්ධාත්ම දීමනා ලැබලා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පිළිගන්නෙත් නැහැ ජේසුස් වහන්සේම තමයි මේ කියලා. හරිද? ඉතින් අපි ඒ නිසා තමයි උන්වහන්සේගේ මාංශය ගෙනල්ලා පෙන්නුවා. මේ අල්ල බලපල්ලා කියලා පෙන්නුවා. ඊට පස්සේ උන්වහන්සේ දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඔව් ඉතින් ඒ මලවුන්ගෙන් නැකිටලා ඊට පස්සේ ආයි ගියානේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මම දන්නවා ඔයාලා එහෙම හිතනවා කියලා. ඉතින් ඒ ගියානේ දැන් හරි. එහෙනම් දින 40ක් අපිත් එක්ක උන්වහන්සේ සැරිසරලා
නේද කතා කරලා තිබේරිස් මුදු තීරයේදී ත්‍රෙම්මවුස් ගමනේදී ඒවයි කතා කරලා වෙලා මෙන්න උන්වහන්සේ ක්‍රියාපොතට එනකොට උන්වහන්සේ කට්ටිය බලාගෙන ඉන්නකොටම උන්වහන්සේ යනවා. හොඳයි දැන් ඉතින් අපිට හිතෙනවා අනේ ගියානේ දැන් ඉතින් ආයෙත් එන්න ඕන නේද කියලා එහෙනම් ඔයාලට හිතෙයි. හොඳයි එහෙනම් මොකද උනේ කියලා මම ඔයාලට කියන්නම්. දැන් මම ඉස්සෙල්ලාම ඔයාලට කිව්වා දෙවියන් වහන්සේ, ස්වාමීන් දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේ, ජේසුස් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ මේ ඔක්කොම එක්කෙනයි කියලා උන්වහන්සේ කිව්වනේ. හරි. එහෙනම් දැන් එන්න ඕන කවුද? දැන් අපි බලන සුද්ධාත්මයන් වහන්සේ කියලා. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද එතකොට? ඔයාලගෙන් ඇවතු ඔයාලා කියයි දෙවියන් වහන්සේ කියලා. ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔයාලා කියයි දෙවියන් වහන්සේ කියලා. ඔය කොයි නමෙන් ඇහත් ඔයාලා කියයි දෙවියන් වහන්සේ කියලා. එහෙනම් සුද්ධාත්මයන් වහන්සේ දින 50කදී පෙන්තකොස්ත දවස කියලා කියන්නේ ඔන්න ඒ දවසේදී ඔවුන් උඩුමහලේ යාඥා කර කර ඉන්නකොට ඔවුන්ගේ ගේ සුද්ධාත්මෙන් පිරුණයි කියලා කියනවා. ගිනි වැනි දිවි ඔවුන්ගේ හිස මුදුනේ තිබුණයි කියලා කියනවා. එහෙනම් මේ ආවේ කවුද? මේ වෙන කෙනෙක්ද? ඒ ආවේ උන්වහන්සේගේ පිරිසිදු ආත්මය. ඒක තමයි සුද්ධ ආත්මය කියලා කියන්නේ. ඒතකොට සුද්ධ ආත්මය ආව කියලා කිව්වනම් ඒ ආවේ දෙවියන් වහන්සේම තමයි. හරිද? එතනදී ඇවිල්ලි වෙලා උන්වහන්සේ ඔවුන්ට සාක්ෂියක් මිනිස්ස ඇවිල්ලා කතා කරනවා. හැබැයි පුතේ මේක සුද්ධාත්ම දීමනා දෙන තුරු මේ මිනිස්සුන්ට තේරුනේ නෑනේ. අපිට තේරුන්නේ නෑ වගේම. ඒ නිසා තමයි යොහන් 14 සුද්ධ යොහන් 14 මම අවසන් කරන්නම් ඔයාලට මේ වීඩියෝ එක දිගට ගියාම ඔයාලට ඒක කරදරයක් වෙන්න පුළුවන් වෙලාවත් එක්ක. හොඳයි මම ඒක ඉවර කරන්න. හැබැයි ඔයාලට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහන්න අවස්ථාවකුත් තියෙනවා. ඕන වෙලාවක ඕන ලාක වෙලා අහන්න. හොඳයි මම කියනවා සුද්ධ යොහන් 14 15 වෙනිදා මම ඔයාලට කියන්න. සුද්ධාත්මයන් වහන්සේ එවීම ගැන පොරොන්දුවක් ජේසුස් වහන්සේ දෙනවා. මම දන්නවා ඔයාලට දැන් පැටලිලා තියෙනවා ඇති මොකද්ද මේ කියලා. ඔන්න මේකෙන් තවත් නිදහස් වෙන්න පුළුවන්. ඔන්න මම කියනවා ඒක 15 වෙනිදා නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේය. උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. මක් නිසාද? ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නෝය. මක් නිසාද? උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා තුලෙහි සිටිනසේක කියලා උන්වහන්සේ යෝහන් පුතේ මොකද්ද මේ කතාවේ තේරුම? ලෝකයා කියලා මෙතන අදහස් කරේ පුතේ සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුලට ආපු නැති අය තමයි ලෝකයා කියලා කිව්වේ. සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුල ඉන්නවා නම් ඒ දෙවියන් වහන්සේ ඔවුන් එක්ක ඉන්නවා කියන එක උන්ට දැනෙනවා. ඒ අයට තමයි මෙතන මේ ජේසුස් වහන්සේ කතා කරන්නේ. එතකොට සුද්ධාත්මයන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේම තමයි. ඒතකොට මේ හැම නමින්ම කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේ කියන එක අපි දන්නවා. මොකද එදා මෝසෙස්ටත් කිව්ව එකයි මම යම්සේ සිටින්ද එසේම සිටිමි කියලා උන්වහන්සේ අදහස් කරේ. ඒ නිසා මේ පොත බලනකොට අපි මේක මේ කොහෙන් හරි එක තැනකින් බලලි වෙලා අපිට යම් තීරණයකට එන්න බෑ. අපි හැම වෙලාවකම හිතන්න ඕන මේක උන්වහන්සේ කියනවා ආරම්භයත් අවසානයත් උන්වහන්සේ. හරිද? එහෙන් කොටසක් මෙහෙන් කොටසක් කියලා යෙසායා පොතේ ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඔක්කොම එකට අරගත්තේ නැත්තම් අපිට හරියට තේරුම් ගන්න බෑ. දැන් ඔයාලට මේකෙදි මම විශ්වාස කරනවා ඔයාලට යම් පැහැදිල්ලක් වෙන්න ඇති කියලා. තවත් ඔයාලට පැහැදිලි නැත්තම් ඔයාලට අපිට අමතන්න පුළුවන්. අමතලා අපි ඔයාලට අනිවාර්යයෙන්ම ඒකටත් පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා. එහෙනම් මෙච්චරලා අපි බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමෝටම ජේසු පිටයි